අද්භූත කන්ද කතා මාලාව 7 වන පරිච්ඡේදය. දැන් ගරුඩ කන්දේ සිහිනය අප වෙත ළඟා වෙමින් තිබේ. පෙර දුටු දුර ඈත කන්දේ මිහිරියාව විඳි අපි එම කන්ද සොයා යාමට තරම් ශක්තිමත් වූවා නූයෙමු. සීයාගේ අනුදැනුම යටතේ ගරුඩ කන්ද ගමනේ පෙරැත්ත සාමකාමීය. එය නිසොල්මනේ වැඩමින් තිබේ. තවත් දින කීපයකින් යෙදෙන මේ මහා ගමන අභියෝග මැඩමින් යා යුතුව ඇත. මුළු සවස් හෝරාවම අප සමග දොඩමළු වූ මද්දු අයියා අංගම්පොර සටන් ශාස්ත්‍රය පිළිබඳවත් එහි ඉතිහාසය පිළිබඳවත් නිවැරදි තොරතුරු කියා දුන්නේය. ඔහුගේ කීම මත අපට එම ශාස්ත්‍රයේ ඇතැම් කොටස් උගනීමට අවස්ථාවක් උදාවනු නොඅනුමානය. යමෙකුගේ කටහඬ ඇසී අපි ඒ වෙත අවධානයක් යොමු කළ අතර ඇතැම් විට සීයා රංගු අයියා සමග නැවත පැමිණ සිටීමටද පුළුවන. කමත් භූමිය තරමක් පහත් බැවින් එහි ඈදි ගන්නෙකු උඩා සිට බලන්නෙකුට නොපෙනේ. අසල අඹගසේ දඬුලේනම් දෙදෙනෙකු පොර කමින් බස බසගා දිව්වේය. හිඳ තැනින් නැගිට මා පල්ලැහැ පල කෑල්ල දෙස බැලුවද එහි කිසිදු හැල හොල්මනක් නැත. සියා නිතරම පාහේ හිඳ ගන්නා ඇඳි පුටුව එතනම නිසොල්මනේ තිබේ. කිසිවෙකු නැතත් එතනට එන කුරුල්ලන්ගෙන් සහ ලේනුන්ගෙන් නම් අඩුපාඩුවක් නොමැති තරම්ය. බාහිර හිරිහැරයක් නොවන සීයාගේ ගෙදර සතුන් හරිම හීලෑය. හවසට කැවිලි පෙවිලි ඇති දිනක් නම් එම කැවිලි පෙවිලිවල කොටහක් කෑමට ඉරිලේනුන් නිතර සීයා වටා රොක්වනු මා දැක ඇත්තෙමි. නැවත අපි මද්දු අයියා සමග දොඩමළු නෙමු. නමුත් වැඩි වෙලා යන්නට පෙර මද්දුමල යන්ඩී යනුවෙන් කිහිප වතාවක් යමෙක් කතා කරනු ඇසුනේය. එය අන් කවුරුවත් නොවෙයි, රංගු අයියාය. නැකිට බැලූ විට පල්ලැහැ පාර දෙසට එන රංගු අයියාව අපි දුටුවෙමු. එය දුටු ෂණිකව අපි එතනින් ඈත්ව ඔහු එන මාවත දිගේ ඉදිරියට ඇදී ගියෙමු. මක්කේ රංගු අයියා? අපිට පෙරම මද්දු අයියා පිළිතුරු ලබා දුන් බැවින් අපි ඒ වෙලේ කිසිවක් නොකියා සිටියේය. මලයන්ඩි ගුරුන් වහන්සේ මාම හෙව්වා. යමු එහෙනම්. අපි කමත පැත්තට ආවා අයියන්ඩි. ඒ අනුව අපි සියලුම දෙනා සීයාගේ නිවස වෙත නැවත පියවර තබා ගියෙමු. නිවසේ ස්තෝප්පුවේ වැල් පුටුවේ සීයා හරි බරි ගැහි දැස් අඩවන් කර යමක් මුමුණන ස්වභාවයක් දුටු අප එතන නතර වූ අතර රංගු අයියාත් මද්දු අයියාත් සීයාට කතා කොට පසෙකට වී හිඳගත්තේය. සීයා තරමක් දැස් විවර කර මා දෙස බලා ලොකු අප්පු මොකද දැන් කරුණු කාරණා එහෙම? මොකුත් නෑ සීයේ. අද ඉස්කෝලේ ගියා. ඒකයි උදේ මේ පැත්තට එන්න බැරි වුණේ. කාර්යයක් නෑ. රංගු තේටින්ගක් බීලම පල්ලැහැ පැත්තට යමල්ලා කොහෙනම්. සියලු දෙනා වෙත නෙත් හෙලා බැල්මක් දුන්නොහු වහා පුටුවෙන් නැකිට ඇතුල්පත කාමරය වෙත ගමන් කළේය. සීයා එසේ කියන්නේ නිකම්ම නොවේ. ඔහුට අප වෙත යමක් පැවසීමට තිබෙන්නට පුළුවන. මමත් මගේ මිතුරන් දෙදෙනාත් සීයාගේ කීම මත කුහුල සමග මුසූ හැඟුම් අතරේ ආයාසයෙන් බලා උන්නෙමු. දැන් ඉර බහින හෝරාවට කිට්ටු වන්නට ඇත. අපි නැවත කමත කිට්ටුව උස්බිම් කඩ වෙත පියවර තබා ගිය පසු
රංගු අයියාත් මද්දු අයියාත් දෙදෙනා එක්ව සීයාගේ හාන්සි පුටුව රැගෙන කමතට දකුණු පසින් නැති සුදු වැලි සහිත උස්බිම් පුටුව තබා ආපසු ගියේය. අප තිදෙනා කුතුහලය මුසූ ගුප්ත හැඟුමකින් එදෙස බලා සිටියේ සීයා මේ එන්නේ රහසිගත යමක් තෙපලන්නට බව මනාසේ පැහැදිලි වූ නිසාය. භූපති, සීයා මොනවා කියන්ට හදනවත් දන්නේ. ආසිරි මගෙන් අසන විට මට කලින් පෙරලා ගජනායක විසින් පිළිතුරු දුන්නේ, මොනවා වුණත් ආසිරි රහසිගත දෙයක් වෙන්න ඕනේ. මටත් එහෙම හිතෙනවා. නැත්තම් මේ වගේ තැනක කතිකා කරගන්න එන්නේ සීයා ලේසි. සමහර විට අපි අතරේ තියාගන්න ඕන රහසක් වෙන්නත් ඇති. බලමුකෝ ආවට පස්සේ. මොහොතකින් රංගු අයියා සහ මද්දු අයියා සමග සීයා අප සිටි තැනට පැමිණ වාඩිලා ගත්තේය. සීයාගේ හැඩහුරුකම නම් ගැඹුරු කතිකාවකට ආරාධින බවයි. අවසානයක් නොවන ආරම්භයක් ඇති ගරුඩ කන්දේ ගුප්ත ගමන පිළිබඳ සීයා අපෙන් විවිධාකාර කාරණා ඇසුවේය. ඒ අතර ගරුඩ කන්ද කියන්නේ දරුවනේ ලේසි පහසු එකක් නොවේ. යන්ට කලින් ආරක්ෂා වෙන්න ඕනේ. ඒකට තියනවා බොලව රහසිගත පූජාවක් කරන්නට. අපි සියලු දෙනාම මූණෙන් මූණ බැලුවේය. සීයා කියන්නේ කුමක්දැයි අපිට ඉවෙන්මෙන් තේරුණේ මද්දු අයියාද රංගු අයියාද ඒ සාවධානව අසා සිටින නිසාවෙනි. ගුරුනාසේ මාමා පූජාව ගැන අපිට කිව්වා නම් අපිට කලින් මේකට සූදානම් වෙන්නත් පුළුවන්. එසේ කීවේ රංගු අයියාය. මේ පූජාව තියන්ට තියෙන්නේ දිය කඩਿੱත්තක් ගාව. රෑ 12 ජාමෙට යක්කුත් එක්ක හටන් කරන්ට කලින් අපි උංග මෙල්ල කරා ගන්න ඕනේ. එහෙමයි අවසර මාමා. රංගු, එහෙනම් මේ ටික තුණ්ඩු කෑල්ලක ලියා ගනින්කෝ. රංගු අයියා ඉනේ සඟවා තිබු සුදුවන් කොළ කෑල්ලකුත් පැන්සලකුත් ගෙන, එහෙනම් මලයන්ඩිම මේක ලියාගත්තා නම් බොහොම අගෙයි කියා රංගු අයියා මා වෙත පැන්සලත් සුදු පාට කොළයක් දික් කළේය. රංගු අයියා නැති දිනවලදී මා සීයා අසල රැඳෙන ඇතැම් දවස්වල තෝත්තරයන් වෙනුවෙන් අඩුම කුඩුම ලියාපුරුද්දක් මට තිබුණි. ඒ නිසාම මේ මට නොහුරු දෙයක් නොවේ. සීයා කියන අඩුම කුඩුම ඒ ආකාරයෙන් අකුරු කරන්නට මා එවෙලේ සූදානම් වුනෙමි. ලොකු අප්පෝ, එහෙනම් මේ කාරණා ටික ලියා ගන්නට. හරි සීයේ, මම ලියා ගන්නම්. පුවක් මල් 2යි. හත් මාළුව. අහු ගෙඩි 7යි. අත්තන ගෙඩි 7යි. ගොඩ මස්, දිය මස්, කළු සැවුලෙකුත් ඕනේ. යනුවෙන් සීයා එක දිගට එක පෙළට කියූ අතර මා ඒවා සුදු පාට කොළේ මත කුරුටුගා ගත්තේය. කළු පාට සලුවක්ද එක නට්ටේ දෙහි ඉති පුකුරු 3ක්ද අවශ්‍ය බව සීයා තරයේ කියා සිටියේ. සීයා අප වෙත අවශ්‍ය දෑ කියූ බැවින් මා ඒවා කොළේ පෙළ ගස්වා නැවත ඒවා නිවැරදි දැයි බැලීමට සීයා ඉදිරියේ ශබ්ද නගා කියා සිටියේය. ඒ සියල්ල රංගු අයියාද මද්දු අයියාද අසා, අවසර ගුරුතුමා, කවදාද ඔය පූජාව තියන්න ඕනේ?
කියා මද්දු අයියා සීයාගෙන් විමසුවේය. මේ පූජාව ලබන කෙම්මුරේට රෑ 12 ජාමෙට වැව්තාවුල්ලේ තියන්ට ඕන එකක්. එය කියනවත් සමගම ආසිරි මගේ ඇඟට තට්ටු කර හිතන තරම් ලේසි වෙන්නේ නෑ වගේ භූපති කියා රහසින් මෙන් තෙපළුවේය. එය දුටු නිසාදෝ සියා නැවත අප වෙත බැලුම් හෙළ. ගමන යනවනම් හිත හයිය කොරා ගන්න ඕන කොල්ලෝ. ගරුඩ කන්දට පය ගැහුවොත් ආපස්සට අඩියක් තියන්ට බෑ නොවේ. අපි ඒවට ප්‍රතිඥා දීලා යන්නේ. අපේ හිත හයියයි ගුරුන්නාන්සේ සීයා. අපිට එහෙම බයක් නැතුවා. ගජනායක යටත් පහත්ව සියා වෙත උත්තර දුන්නේය. හොඳා. මේ පූජාව ලේසි පාසු එකක් නෙවෙයි දරුවනේ. මේක සීරි යකාට අඬ ගහලා දෙන ප්‍රතිඥාවක් බොලව්. එහෙමයි සීයේ. සීරි යකත් එක්ක සෙල්ලම් කරන්න බෑ පුතේ. සීරි බිල්ලට තීන්දු කෙරුවොත් තීන්දු කෙරුවම තමයි ඉති. එහෙමයි ගුරුන්නාන්සේ මාමා. අපි එක දන්නව නොවැ. සියා කියන කාරණා සමග බැලූ කල එය යක්ෂයාට අඬගසා ඌට පොරොන්දු දී යක්ෂයාගෙන් ගමන ආරක්ෂා කරන කටයුත්තක් විය හැක. සියා කියන කාරණා එකට ගත් කල එහි ඇතැම් දේ සමග අපිට තිගැස්මක් ඇති වූ නමුත් අපි ඒ කිසිවක් නොපෙන්වා දැඩි සිතක් ඇත්තන්සේ හැසිරුණෙමු. එතකොට කවදා වගේද ගුරුනාන්සේ මාම ඔක තියන්ට වෙන්නේ? රංගු අයියා විමසන විට මේක එන කෙමුරේට තියන්ට වෙනවා රංගුවෝ. එහෙමයි ගුරුනාන්සේ මාමා. එන කෙම්මුරේ ඇත්තේ අනිද්දා දිනටය. අඩුම කුඩුම සෙවීමට ඇත්තේ අපිට නියමාකාරයෙන් එක දවසකි. මෙහි ඇති දේ අපහසු නොවුනත් ගමේ ගොඩේ ඇවිද සෙවිය යුතුව තිබේ. කාර්යයක් නෑ ගුරුතුමා. මලයන්ඩිලත් ඉන්නව නොවැ. අපිට මේක හොයාගන්න පුළුවන්. අයියන්ටි බය වෙන්න එපා. ගම පීරල හරි අපි මේකේ අඩුම කුඩුම ටික හොයාගෙන එනවා මෙහාට. එසේ කීවේ ගජනායකය. රහස් කතිකාවත එසේ අවසන් වී අපි නිවෙස් බලා පිටත් වීමට සූදානම් වුනෙමු. සීයාට වන්දනා කර අපි පිටත්වත්ම සීයා කිව්වේ පූජාව තබා නිමවනතුරු මෙය කිසිවෙකුටත් නොදැනෙසේ හොර රහසින් කළ යුතු බවය. මමත් ගජනායකත් ආසිරිත් සීයාගේ නිවසෙන් නික්ම පල්ලෑ අඩිපාරේ ගමන් කරන අතරේ සියා පැවසූ කාරණා පිළිබඳ නැවත නැවත අපි කසුකුසුවේ කතා කළෙමු. සීරියකත් එක්ක කරන ගනුදෙනු ලේසි වෙන්නේ නෑ භූපති. ගජනායක මගේ මූණ දෙස බලා අමුතු රළු පෙනුමක් එක් කරගත්තේය. ඒක ඇත්ත ගජේ. අපිට මේ ගමන යන්ට වෙනවා නම් මේ අවදානමත් ගන්ට වෙනවාමයි. මගේ හිතට නම් බයකුත් දැනෙනවා. ආසිරි තරමක් අරාදින කතාවක් කිව්වද ඔහුගේ හිත ශක්තිමත් කරන අටි. සීයයි මද්දු අය ඉන්නකම් අපිට බය වෙන්න දෙයක් නෑ ආසිරියෝ. මද්දු අයයි දවසක් කිව්ව මතකද? අහලගම් 7කවත් සීයා වගේ කෙනෙක් නෑ කියලා. මම බය නෑ භූපති. ඕන එකට මාත් ඉන්නවා.
ගුරුන් වහන්සේ සීයාගේ බලපුලුවන්කාරකම් අපි ඉතින් හොඳින්ම දැකලා තියෙනවා නොවේ. කතාවෙන් කතාව අපි පල්ලහැ කෝන් ගහ මුලටම පැමිණුණේය. දැන් ඉතින් හෙට දවස අපට තවත් අලුත් බලාපොරොත්තුවක පිම්මක් පැමිණ තිබුණි. සීරියකු පූජාවේ කල්ලතෝනිය අප විසින්ම බාරගෙන එය නිවැරදි ලෙස අවසන් කළ යුතුය. ඇඳිරි වැටෙත්ම තිගැස්මීය හැඟීම් ගොන්නකින් පිරුණමා මිතුරන්ට සමුදී හෙමිහිට නිවස බලා පියවර තැබුවෙමි. මගක් යන නියරේ කෙළවරින් බස බසගා හඬක් ඇහුණද ඒ කුමක් දැයි බැලීමටවත් මට සිතක් තිබුණේ නැත. එය බියගුරුකමක් නොවේ. ගුප්ත යමක් කරන්නට ආරාධින සෑම විටම නොපෙනෙන බලවේග විවිධාකාර ලෙස ක්‍රියාත්මක වීම පිළිබඳ මට ඉමහත් අත්දැකීම් තිබේ. එම නිසා ඒ බසබසගා දුවන්නේ මොකෙක් දැයි කියා බැලීමට නොගොස් චංචල නොවූ දැඩි සිතකින් නියරෙන් මහවැත්තට පැන නිවසට යන අඩිපාරේ ඉදිරියට ඇදී ගියෙමි. නිවසට යන අතරේ සීයා කියූ කාරණා එකින් එක පෙළගස්වා මෙනෙහි කිරීමට උත්සුක වූ අතර ගරුඩ කන්දට යාමට ඇත්තේ තවත් දින කිහිපයක් බව මට හොඳින්ම වැටහි ගියේය. අනිද්දා තබන සීරියකු පූජාවත් සමග සීයා විසින් නිවැරදි දිනය තීරණය කරනු ඇත.